හිත විතර කණ්ඩායමක් එකතු වෙලා පුදුමාකාර වූ සමාජ සත්කාරයක් අද දින ක්‍රියාත්මක කරන්න සූදානම් කරලා තියෙනවා. අතර මම පුදුම වුණා මට ආරාධනා කළා පොත්පත්තියක් ලබා දෙන ඔබසේසලා ඇවිල්ලා අපි උදව් කරන්න කියලා. නමුත් මේ දිහා දැක්කම මටත් දැනුණා මොන වගේ සත්කාරයක්ද වුන් සූදානම් කරලා තියෙන්නේ. මෙතන දේශපාලනයක් නැහැ. මෙතන Taman ජනප්‍රිය වීමේ දෙයක් නැහැ. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ අපි විසින් විදුහල් වල යම් නිර්ණායක මත යම් දරුවෝ කණ්ඩායමක් තෝරගෙන එම දරුවන්ට අධ්‍යාපනික වශයෙන් විශාල වූ සත්කාරයක් කරන්න දුවේ පුතේ ඔයගොල්ලන්ගේ අනාගතය යහපත් වෙනවා දැකීම සඳහා තමයි ඉගෙන ගන්න දරුවන්ගේ අධ්‍යාපන කටයුතු තව තවත් දරුවන්ව පොළඹවලා මේ අධ්‍යාපන කටයුතු වල යොදවන්න. ඉතාමත් කැපවීමෙන් මේ සමාජ සත්කාරය කරන්න සූදානම් වුණේ මම හිතන්නේ අපේ අධ්‍යාපන අධ්‍යක්ෂතුමියනි කලක් අධ්‍යාපන කාර්යාලය නියෝජනය කරමින් සැමරි මා සහෝදර අධ්‍යක්ෂතුමියනි පාදුක් කොට්ටාසේ ගුරුපදේශක මහත්මයාණනි පාදුක් කොට්ටාසේ විදුහල් වල දෙතක් පැමිණ සිටින විදුහල්පති මහත්මයාණනි ඒ වගේම මෙම සත්කාරයේ කිරීම සඳහා පැමිණි සම්ප්‍රදායක මහත්මයාණනි ආදරණීය දෙමාපියනි දූ දරුවනි ඔබ සියලු දෙනාගේම අවසරයි මම හිතන්නේ 2012 වර්ෂයේ අවසාන දිනයේ අද සමාජයේ සිටිනවකට ඉතා ගෞරවයෙන් ආරාධනා කරලා සිටිනවා ඔබේ කාර්යය අපි විශ්වාස සාගය කරනවා ඔබට අපි ආමන්ත්‍රණ අවශ්‍යතාවය ඇති අපි දන්නේ මේ අරමුණ මොකක්ද කියලා ඔබට ඉතා ගෞරවයෙන් අපි ආරාධනා කරනවා අපි උණුසුම් අත්ප්‍රසාරය දෙමු ඔබ තමයි අපිට මේ පස්කාරය කරන්නේ
අජිත් ක්‍රියාවලින් දසනායක රංගිත් කරනවා මේ අවස්ථාවේදී කවුරුත් කොමිටුවට හැදීමට නොහැකි නැත් ඕනිතා සත්‍යපත් වෙනයි මේ පිළිබඳව අපේ කිතායතේ මොකදමින් ඉස්පිරියු සම්බන්ධයෙන් අපි සාධාරණ මහත්මිය සම්බන්ධී කර කටයුතු කරන අවස්ථාවේදී බොහෝ අසීස්ථාවයන් වලට මොනවාද කියනවා මොකද විද්‍යාත්මක සංවිධාන සංගठन කරගෙන අත්හසුනා සමහර අවස්ථාවේදී විද්‍යාත්මක විභාග කටයුතු වලදී නිරලී සිටින නිසා ඒ නිසා සමහර අඩුපාඩුකම් අපි ඇති වෙන්නේ කොහොමද අපි බොහෝ හදවතට සාර්ථක කරගන්න මට කියන්න තියෙන්නේ අපිට අපි කට්ටියම එකතු වෙලා සමාජයේ යහපත් දැනක් කරන්න ඕන කියන එක එකම කමින් මට හරි සතුටක් දෙන්න අපි ඒකට සාර්ථක ප්‍රතිඵලයක් ඇති වෙනවා ඒ දරු බොහොම සතුටු වෙනවා ඇති අපේ මේ උත්සාහය දැකලා මේ දරුවන් මට තේරෙනවා අපි අර සමාජයට කළා කියලා මට බොහොම සතුටක් දෙන්න මේ දරුවන් මොහොත දැක්කම මට ඉතින් කල්ගාටි මානසික එකතු වෙලා අත්දැකීම් මේ අවස්ථාවට හැදෙන්න වීම ගැන කෙසේ නමුත් ඕනෙන්නේ අපිට අපේක්ෂා කරන උපරිමයෙන් ඉෂ්ට කළා. ඇත්තටම මේ කාර්ය මේ තරම් සාර්ථක කරගන්න අපිට උදව් කරපු සඳනායි විද්‍යාංග මහත්මයාට ඒකෙතරම උපදේශ දුන්න යාත්‍රාවක මහත්මයා සියලු තරුණ සමයේ අපිට මේ කාර්ය පිළිබඳ අපේ විද්‍යාලය විද්‍යාත්මක මහත්මයාට සියලුම දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. සම්දරුවන්ගේ විද්‍යාර්ථීන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන සමාජයේ යහපත් පුරවැසියන් වශයෙන් එක දවසේ සමාජයට යමක් කරාලගේ යමක් කරන්න පොඩි දරුවෙක් කියන එක තමයි මම ප්‍රාර්ථනා කරන්නේ. ඕකම සුබානාගතයක්. අපි තොරය පුරා වයස ඉගෙනගෙන අධ්‍යාපනය ලැබලා සමාජයේ යම් සත්‍යයකට හරියට තමයි ඔබට මේ උපකාරය කරන්නේ. එහෙනම් ඔබත් සිතට ගන්න ඕනේ මේ ගන්න කියන දේවල් වලින් අපි අධ්‍යාපනය ලැබලා කවදාකෝ අපි සමාජයේ ඉහළ තලයකට ගිහිල්ලා මේ වගේ සමාජ සත්කාරයක් කරනවා කියලා. දෙවෙනි ස්තුතිවන්ත වෙමි. කෙසේ වෙතත් ඔබේ කරන මේ කාර්යය අපි හැම කෙනාම අගය කළ යුතුයි. ඒ වගේම මෙතන කිව්වා වගේ ලකුණු දාගන්න කිසිම කෙනෙක් නැහැ. ලකුණු දින්න ඔබටයි. ඔබයි ලකුණු දාගන්න ඕන අධ්‍යාපන සංවර්ධනය කර ගැනීම වශයෙන්. ඒ වගේම අපේ මාධ්‍යවේදී මාළවී ආරක්ෂක මහත්මයා මේ ස්ථානයේ සිටිනවා. මම හිතනවා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මෙවැනි සත්කාරයන් තමයි අපි මාධ්‍ය කරමින් දෙලිකල යුත්තේ. නමුත් බොහෝ වෙලාවට අපේ ඉලි වෙන්නේ මේක වඩා වෙනස් දේවල්. නමුත් මේ සංගීතීකරණ සත්කාරවල අපි මාධ්‍යයෙන් එළිවනවා නම් මෙවැනි අය තව තවත් මේ සඳහා පෙළඹීම ලක් වෙනවා. එහෙමනම් කෙසේ වෙතත් කලාප කාර්යාලය වෙනුවෙන් කොහොමද කලාප කාර්යාලය වෙනුවෙන් ඔබ ඇගීමට ලක් කළ යුතුමයි. ඒ සඳහා කෙටි පදක් දැක්වීමකට නර්තන පිළිබඳ අධ්‍යක්ෂතුමිය ජයන්ත හිටියත් මහත්තයට ගෞරවයෙන් ආරාධනා කරනවා. පාලි පොටාපි පොටා සත්‍යමත්‍යස්ථා මාර්ගයේ මහත්මියන්සලයි මේ සත්කාරයේද මූලික වෙලා කටයුතු කරන පැමිණි සියලුම මහත්මියන්ගේ අවසරයි විද්‍යාලයේ මහත්මියන්ගේ අවසරයි මගේ පොටා කලාපද්‍යක කාර්යාලයේ මගේ සහෝදර අධ්‍යක්ෂ මහත්මියනි උරුපදේශ මහත්මියනි ඒ මාධ්‍ය කැමේ මහතාණනි දෙමාපියන්ගේ සහ මුදා ගැටයන්ගෙන් සියලු දෙනාගේම අවසරයි. මා පැමිණියේ උතරම සමාජිකයෙන් දැරීම මත කලාකාරයන් යෝජනය කරමි. ඇතරම් බලපුවාම කෙනෙක් දැන් මුලදී දැනුනේ කුඩාරියක් විදිහට බලනකොට ඉතාම ලොකු සත්කාරයක් කුඩා කණ්ඩායමක් එකතු වෙලා කරපු විශාල කර්තව්‍යයක් විදිහටයි මා මේ දකින්නේ. අවුරුද්ද අවසානයේ මේ 2012 අවුරුද්ද අවසානයේ අපි බොහෝ විට දකින්නේ මිතුරු හවුල් වෙලා කට්ටිය එකතු වෙලා කරන මේ වගේ දේවල් දකින්න බොහොම අඩුයි. අපි දකින්නේ හුඟක් වෙලාවට මේ මිතුරු හවුල් එකතු වෙලා කාලා බීලා පිළිවෙලා ඒ වගේ දේවල්. ඇත්තටම අපි මේ කණ්ඩායමට ස්තුතිවන්ත වෙනවා මේ වගේ සත්කාරයක් කරන්න
තමන්ගේ මනස තමන්ගේ කණ්ඩායම එකතු වෙලා ඒ පැත්තට යොමු වෙව ඔබට ආරාධනා කරන තවස්වල් වේලාවකින් කවුරුත් දෙන්නේ කැමති නම් මෙතෙන් ඇවිල්ලා ගායනයක් ඉදිරිපත් කිරීම සඳහා මේ ඉතිරි කතාවෙන් පස්සේ අපි අවස්ථාව ලබා දෙනවා. ඊට අනතුරුව අර මේනකා මහත්මිය කිව්වා වගේ මේ බෑග් ටික දැක්කම ඔබේ සිතේ පොඩි ගිනාවක් ඇති වුණා නම් මේක ලබා ගත්තාම ඔබට කොච්චර සතුටක් ලැබෙයිද? ඒක තුනේ කිව්වා වගේ මේක අරලා බලුවම තවත් සතුටක් ලැබෙනවා. මොකද අපි ආණ්ඩුවෙන් දුන්න ප්‍රතිකාරය ඊට පස්සේ අපි ඒක පරිත්‍යාගය අරගෙන ගිහලා මහ ගන්න ඕනේ. තුනේ ප්‍රකාශයක් කළා. අපි මේකේ සමානලාට ඇඳුම් මහලා තියෙන එකක්. මේවා සමාජයට අනුපාඩු තියෙන්න පුළුවන්, කොට දිග වෙන්න පුළුවන්. ඒවා ගැන කිසිම වෙලාවක කිසිම දෙයක් හිතන්න එපා. ලැබෙන දේ අපි අරගෙන ඒක උතුම්සේ ගෞරවයෙන් පිළිඅරගෙන අපේ කටයුතු කරගෙන යුතුයි. එහෙමනම් මේ සියලු සත්කාරයන් අපි ගන්න පාසල් දරුවන්ට මේ පාසල් දරුවන් සොයා ගැනීමේදී අපේ සඳමාන විශ්වාස වේසක් දරුවා ඒ විදුහල්පතිතුමන් ආරාධනා කළා. විදුහල්පති කණ්ඩායමක් මේ ස්ථානයේ ඉන්නවා. අපි කවදාවත් දකින්න අපිට උදව් කරන විදුහල්පති කණ්ඩායම. ඔවුන් සියලු දෙනාම පාසල් වල දරුවන් වෙනුවෙන් විශේෂ හැකියාවෙන් කටයුතු කරන අය. එමනම් මේ සියලු වෙනා වෙනුවෙන් සුළු අදහසක් ප්‍රකාශ කිරීම සඳහා මම බෝපේ රාජසිංහ විද්‍යාලයේ විදුහල්පතිතුමා වෙන සිටිනවා ගාමිණී හෙට්ටිආරතුමා. එතුමා මම දන්නවා මේ වගේ සත්කාරයන් මේ අගය කරන්නේ තමන්ගේ අපේ සියලු ජීවිත ගොඩ නැගුණේ මෙවැනි අභියෝග තුලින්. මම ගෞරවයෙන් ඔබතුමා ක්ෂේත්‍රවල අදහස් කියුණා. මෙතන අපි පාසල් වල ඉන්න විදුහල්පතිවරු වශයෙන් අපි දන්නවා ඉතින් වෙලාවට මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනකොට විවිධ අපහසුතාවයන් දරුවන්ට තියෙනවා. මේ අධ්‍යාපනය කියන එක දරුවන්ට තනියෙන් කරන්නත් බෑ. ගුරුවරුන්ට කරලා දෙන්නත් බෑ. දෙමව්පියන්ට ඒක කරන්නත් බෑ. මේ කණ්ඩායම් තුනේම එකතුවේ ප්‍රතිඵලයක් තමයි අධ්‍යාපනය කියන්නේ. ඒ නිසා දරුවන්ට අධ්‍යාපනය රැඳිලා තියෙන්නේ. මේක හැම වෙලෙම කියන එකක් තමයි දරුවෝ අධ්‍යාපනය කියන එක රැඳිලා තියෙන්නේ. පන්ති කාමරයට ගියාට පස්සේ ඒ දරුවයි පන්ති කාමරයේ උගන්වන ගුරු මෑණියන් සහ පියාණන් අතර ඇතිවන අන්‍යෝන්‍යකරණයේ ප්‍රතිඵලය තමයි අධ්‍යාපනය. අපි සියලු දෙනාටම පුළුවන් ඒ සඳහා අනිත් සියලු දෙනාටම පුළුවන් ඒ සඳහා අවශ්‍ය පහසුකම් හා සේවාවන් සපයන්න විතරයි. එතකොට ese dinuka දාපේ ගණිත විද්‍යාලය. ගණිත නෑ? දිනුක නෑ? සතිකලා. Uncle Mary Sisya. මේ සම්බෝධ විද්‍යාලයේ මේ හැමදාමයකටම එතුමිය ප්‍රකාශ කරනවා නිරාතුමත් මේක සූදානම් කරලා තියෙනවා කියලා. ඒක කුමක් පොඩි ප්‍රශ්නයක් තියෙනවා නිරාතුමක් නැත්නම් අපේ හිමීට සඳහන් මිස් අපිව දැනුවත් කරන්න කෑ ගහන්න එපා. ඔබ සියලු දෙනාටම මේ විද්‍යාලයේ සූදානම් කරලා තියෙනවා එස් නදිකා. එස් R. Semini Dakshika. Yaseng Aditya Sudasingha. නැවත ප්‍රකාශ කරනවා ලැබිච්ච නිරායුමේ කුමන හෝ පිරිවිනාමයේ ලැබෙන නිරායුමේ කුමන හෝ නොගැලපීමක් තිබෙනවා කුමක් හෝ පොඩ්ඩක් අපිව දැනුවත් කරන්න. මොකද එතුමියලා කියන්නේ හැම දෙයක්ම දරුවගේ සම්පූර්ණ කරලා අපි දිය යුතුයි කියන කටේ තමයි සිටින් එතුමියලා
ආයතනයකින් ලබාගත් ඇඳුමක් නොලිමිට් එකෙන් මෙතන තියෙනවා මේ මුදල සඳහන් කරන බැච් එකක් ලාංඡනයක්. මෙතුමියලා ප්‍රකාශ කරන්නේ මේ ඇඳුම ඔබ ගලවන්න. නමුත් මේ ලාංඡනය ගලවන්න එපා. ඇඳලා බලන්න. ඇඳලා බලලා ඔබට නොගැලපෙනවා නම් මේ ලාංඡනය මෙතන මෙහෙම තිබිදී අපිට ආපහු ලබා දෙන්න. මොකද මේ ආයතනයක මාහිති දීලා අපිට මාරු අරගන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ දකින්න මේ ලාංඡනය මුදලත් එක්ක ගහලා තියෙන ලකුණ වෙනදාමියත් එක්ක ඒක ගලවන්න නැතුව ඇඳලා බලන්න. ගොඩාක්ම නොගැලපෙනවා නම් විතරක් අපිට ලබා දෙන්න. නමුත් ඔබට ගැලපෙන විදිහට සකස් කරගන්න පුළුවන් වෙයි. හොඳයි දෙවි ස්තුති අධ්‍යක්ෂතුමියට දෙවන් නර්තන පිළිබඳ අධ්‍යක්ෂතුමියට අපි මිලකට ආරාධනා කරනවා තියාගෙන ලබා දීම සඳහා. විද්‍යාලයේ දරුවන්ට තියාග ලබා දීම සඳහා රාජරත්නන් මහා රාජ් පරිසිටනවාද දිනිති Poshani Navatya අධ්‍යක්ෂතුමියට දෙන්න විශ්වාස වෙනවා. මීළඟට සෝදානම් අපිට කවදා සත්කාරය ලබා දෙන අමරසිරි පත්ම රාජ්‍ය විද්‍යාලයේ දරුවන්ට ත්‍යාග ලබා දීම සඳහා එතුමියලා ප්‍රකාශ කරනවා එම බෑග් එක තුල ඒ දරුවන්ගේ සියලුම ඊළඟ කියනවා කියලා. මම මේ ත්‍යාගයේ ප්‍රධාන කිරීම සඳහා ආරාධනා කරන මාධ්‍යවේදී අපේ මැතිතුමාට පැමිණෙන කියලා. ඔබතුමාලා අපි වෙන එක සත්කාර ඔබ අපි ඔබතුමාලාට අවශ්‍ය අවස්ථාවේ කැලේ ගෞරව කරන යුතුමයි. නවීන් බිනුදිත අමරසිරි පත්ම විද්‍යාලය නවීන් බිනුදිත චතුර වතුෂා ඊළඟට සමුදි දම්සලා සඳුමිනි කල්පනා අමරසිරි පත්ම විද්‍යාලය නෑ හොඳයි මාධ්‍යවේදී මලවිහාර පැතුමට අපි ස්තුතිවන්ත වෙනවා. ඊළඟට වේදකල ඥාන විමල මෛත්‍රී විද්‍යාලයේ විද්‍යාල දරුවන්ට ත්‍යාග ලබා දීම සඳහා අපිට කවදාත් මේ කටයුතුදී දෙවියන් සත්කාරය දක්වන එම විද්‍යාලය අමරසිරි පත්ම මෛත්‍රී විද්‍යාලයේ විවෘතතුමාට ගෞරවයෙන් ආරාධනා කරනවා වෙන ත්‍යාග ලබා දීම. AP ශාමික අවශා AP Sham Iresh Madhusankar Sadipa Lakshani Veeratna ne Ravindu Shamanta Arosha Lakshani Subha Arosha Lakshani Subhashini Jaisingh T. Nalin Viraj
ශ්‍රී ලක්රුවන් අශිනි නවෝත්‍ය විනෝද් අංජනා केडी हिमाशा मीनाक्षी हिमाशा මේ සමහර දරුවන්ගේ තුමින් ප්‍රකාශ කරනවා යුනිෆෝම් එක මේකේ තියෙනවා නමුත් ඔබට උචිත පරිදි මේ මිමිම් ලබා ගන්න නිසා මේ පිටිපස්සේ සිටිනවා මේ මිමිම් ලබා ගැනීම කෙනෙක් ඒ අනුව එතුමියන්ලා මේක සූදානම් කරලා දෙවි ඒ දෙන උපදේශ අනුව පස්සේ කටයුතු කරන්න දැන් හදිසි වෙන්න එපා. හිමාශා නිරක්ෂි හරි. මිත්‍යා ලක්ෂණ සමුදු සබෝදේ ගෝප විද්‍යාලයේ සියලුම දරුවන් කරගෙන සිටිනවා. සමුදු සබෝදේ මීනාට දෙහිමින් ස්තුතිවන්තව වේරණ විද්‍යාලයේ ගරු විද්‍යාවතුමියට ඊළඟට ආරාධනා කරනවා ධර්ම විද්‍යාලයේ විද්‍යාවතුමියට ත්‍යාග ප්‍රදානයෙන් අභිවාදනයේද අපි සූදානම් ඊළඟට ජනාධිපති විද්‍යාලයේ හෝමගම ත්‍යාග ලබා දීම සඳහා ටීජී දිගන්ත ලක්ෂණ කුමාරි නමුක්කල්ල ජනාධිපති විද්‍යාලයේ කුමාරි නමුක්කල්ල එන්නේ නවෝද හිරුෂාන් නවෝද හිරුෂාන් ජනාධිපති විද්‍යාලයේ BLA හකිම් ජනාධිපති විද්‍යාලයේ CA කවිෂා නෙත්මිනි CA කවිෂා නෙත්මිනි එන්නේ ඔව් පොඩ්ඩක් අනුෂා චතුරංගී ජනාධිපති විද්‍යාලයේ අනුෂා චතුරංගී නෑනේ අනුපමා කල්හාණි සන්දේනි ලිස් සඳ සිටිනවද ඉස්සර ඉන්දුවර බිම්සාර ඉන්දුවර මාදුලා විද්‍යාලයේ තාරකා දිස්නි එල් කියලා ගහලා ඉස්තුතියි කියලා ගහලා තියෙන්නේ ඖෂධි මේ ඖෂධි නවෝද්‍ය සඳමාලි නවෝද්‍ය සඳමාලි BN විදුරංග කුසල්යා දීනි මාදුලා විද්‍යාලය ඒගොල්ලෝ අපි හිතන්නේ මදුෂ්ක ඉම්මා මාදුලා විද්‍යාලය බලන්න ඉස්කෝලේ ඒ තැන් වල ඒගොල්ලෝ ගිහින් ප්‍රසාදි ශශිකලා මාදුලා විද්‍යාලය පොඩයි නැවතත් කියන්න දැන් මේ ත්‍යාගයක් දුන්නාට පස්සේ අපි එන්න කියලා මෙතුමියන් අපි ආරාධනා කළා මෙතෙන්ට කවුරු දරුවෙකුට කිසිම දෙයක් නොලැබිච්ච කවුරු සිටිනවද
කුන්සලා ප්‍රේමවීර. කුන්සලා ප්‍රේමවීර. Kochani Kunsala Premavira. Avishka Ruwan Kumar. Avishka Ruwan Kumar. Company අපි දෙයෙන් ඉදිරියට වෙනවා අපි ආතේ පිළිබඳව. මේකට අපි තවත් පාසල අංගම අන්ත විද්‍යාලයට ත්‍යාග ලබා ගැනීම සඳහා මේ සඳහා ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා මේ සත්කාරයේ දායකත්වය දෙන මාධ්‍යවේදී ලලිත් ප්‍රියදර්ශන දයාරත්න මැතිතුමන්ට උදේ පාන්දර මේ විස්තරයට පැමිණ අපිත් එක්ක බොහොම සුවදශීලීව මේ ත්‍යාග භෝග මෙතන රැගෙන තමයි කටයුතු කළා. ඉතා ගෞරවයෙන් නිස්සංග වීරසිංහ දෙවුනි ලක්ෂානි Pavitra Madhubhashini. Pavitra Madhubhashini. K.A. Sasi. Janit Nimansa. Janit Nimansa. Kristina Devshani. Kristina Devshani. Kristina Devshani පැමිණෙන චනුක රන්දුණු දායකත්ව මැතිතුමන්ට ස්තුතියි. Misha Madhuvanti. Misha Madhuvanti. Shashikala Sevwanti. Tishan Madhukar. Sahas Sassar. Koshas Sashika Pereira. Sanjala Kavindi. Sanjala Kavindi. Anduru. Anduru. Baru awet kan? Hasun Hansen. Hasun Hansen. Kami sit ada. Hasun Hansen. Ini Hasun Hansen.
ත්‍යාග ප්‍රදාන පිළිබඳ ස්තුතිවත් වෙනවා. ඊළඟ මෙතුමිය තමයි මේ කණ්ඩායමත් එක්ක එකතු වෙලා ඔබේ දරුවන්ට මේ සත්කාරය කරන්න දෙවියන් අපිට සහයෝගය ලබා දුන්නේ. අපිවත් මේ ස්ථාන සම්බන්ධ කළ දුන්නේ මෙතුමිය විසින්. අපි බොහොම සන්තෝෂ වෙනවා 2012 වසර අවසානයේ මේ වගේ සුබ සත්කාරයකට අපිට සහභාගී වෙන්න අවස්ථාව ලබා දෙන්න පිළිබඳව. අයි තරිඳු සංහිඳ දී සඳුන් මధుරංග උග්ගල පාරුක සඳුන් මధుරංගේ සිටිනවද? WD ගිෂාන් මధుරංග අඹගහවත්ත උග්ගල පාරුක ඔතන කඩේ මුලින් කලින් මනුති විදුන් නිම තාරක මధుෂා ජනාධිපති විද්‍යාලයේ තාරක මధుෂා නෑනේ සත්සරණි ගමගේ ජනාධිපති විද්‍යාලයේ සත්සරණි ගමගේ ඔව් නෑ පිටුම්පේ පාදුක්ක ඉතින් මෙවැනි සත්කාරවල කරන අවස්ථා අඩුයි අපේ අද මේක වඩා අපේ සත්කාර ලබා යුතු කණ්ඩායම කන්දුරක් තියෙනවා. අපි එහෙම හිතන අවස්ථාව තමයි ඔබට මේ අවස්ථාව ලැබෙන්නේ. එහෙමනම් මෙම සමාජ සත්කාරය අපිට සම්බන්ධ කරලා දුන්නේ මේ සඳමාලි මහත්මිය නොයිමත් අධ්‍යාපන ඒකකයේ ව්‍යාපෘති නිලධාරියක් වශයෙන් තමයි පාදුක්ක කොට්ටාසේ කටයුතු කරන අපි සමග සිටවත් වෙලා එවනම් අපි සියලු දෙනාම මේකට සහභාගී කිරීම පිළිබඳව ඔබතුමීට ස්තුතිවන්ත කරමින් ස්තුති කතා කිරීම සඳහා අපි ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. මේ මොහොත අවසන් වෙනකොට මට කියන දෙකම ආකාර සැහැල්ලුවා. මොකද මාසයක් විතර තිස්සේ අපි මේ කාර්යය නිම කිරීම සඳහා විශාල මහන්සියක් ගත්තා. මට මෙච්චර මහන්සි නම් මට හිතාගන්න ආවේ. මගේ තෝරන්නේ මෙතන කදිරන මහත්මිය මතරම් මෙහෙට ඉන්නේ ඒ වගේම මේ අවස්ථාවේ මම සාමාත්ම මේ සෙනෙහසින් මතක් කරනවා මේක කදිරන මහත්මිය සාමික්ෂාවන් සසාර කුමාර මහතාතුමා නිහඬව දවස් ගාණක් තිස්සේ විශාල මෙහෙයක් කළා මේ බඩු ගේන්න යන්න බඩු නැවත මාරු කරන්න යන්න මගේ විස්තර ලබා දීමේ නිවැරදිතාවය කොතරම්ද කියතොත් නැවත එතුමියට බඩු ගේන්නයි මාරු කරන්නයි නෝන විද්‍යායතනයේට 4-5 පාරක්